Hi guys, welcome back to my channel. අද vlog එක මම ඔයාලත් එක්ක share කරගන්නේ හරිම ආසාවෙන්. thumbnail එකේ දැක්ක වගේම අපේ bad trip එකේ vlog එක ඔන්න මම අරගෙන ආවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කටුසෑයට. ඔයාලා බලන්න ඇති කටුසෑය කියන්නේ කොහෙද කියලා. ඔව් මේ තැන තියෙන මිහින්තලේ. මෙතන ගොඩාක් කට්ටිය යන වෙනවා. ඉතින් අපේ trip එක අපි හෙටනේ යන්නේ. අපි ආවා අපේ ගමනටත් ආශිර්වාද අරගෙන යන්න. අපි ගොඩක් වෙලාවට මෙතනට එනවා. ඇත්තටම මෙතන මාරම හොඳයි. මාරම නිදහසක් දැනෙන්නේ ඇවිල්ලා ගියායින් පස්සේ. අපේ හිත නිදහස් කරගන්න අපි ස්ට්‍රෙස් පිට ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට මේ වගේ තැනකට ඇවිල්ලා වැඳලා ඒ දේවල් කරලා ගියාම මාරම නිදහසක් දැනෙනවා. ඔන්න ඉතින් අපිත් හෙට අපේ බෑච් ට්‍රිප් එක විදියට හන්තාන කන්ද නගින්න යනවා. Hi hi! ඔන්න අද අපි අපේ බෑච් ට්‍රිප් එක යනවා. දැන් වෙලාව 3ට විතර ඇති. අපි දැන් ලෑස්ති වෙලා ඉවරයි. දැන් අපි යන්න ඕනේ අපේ බස් තියෙන තැනට. එහෙනම් මාත් එක්ක යමු. අද අපි යන්නේ අපේ බෑච් ට්‍රිප් එක. මොනවද? අපි දැන් මේ යන්නේ කැම්පස් එකේ ඇතුළට. කැම්පස් එකේ ඇතුළට තමයි බස් ටික ඔක්කොම එන්නේ. අපි එතනින් තමයි නගින්න ඕනි. එහෙනම් යමු මාත් එක්ක. නුවරට ආවා. දැන් වෙලාව උදේ 8:00 විතර වෙලා ඇති. ඉතින් මුලින්ම අපි ආවේ දළදා මාලිගාවට. දළදා මාලිගාවට ගිහිල්ලා අපේ ගමනටත් අපි ආශිර්වාද අරගෙන යමු. උදේ පාන්දර මේ වගේ තැනකට එන්න තියෙනවා නම් හැමදාම හරිම නිදහස් සංගීතයක් දැනෙනවා නේද? ඇත්තටම මාත් ගොඩාක් කැමතියි. මොකද මම නුවරට ගොඩාක් ඈතින් ඉන්නේ. ඉතින් මං හරි ආසයි නුවරට. අපි දැන් යන්නේ සඳගිරි සෑයට. Hi. ඉතින් ඔයාලටත් පේනවා ඇති මොන වගේ ලස්සන වටපිටාවකද මේ පන්සල පිහිටලා තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්ම නුවරට ගියොත් එහෙම යන්න ඕනි තැනක් තමයි මේ සඳගිරි මහසෑය කියලා කියන්නේ. ඔන්න අපි දැන් කාලහෙම හයික් එක පටන් ගන්න තමයි හදන්නේ. අපි දැන් හන්තාන කන්ද නගින්න පටන් ගන්න තමයි යන්නේ.
බැච් ට්‍රිප් එක කියලා කියන්නේ අපේ යුනිවර්සිටි ලයිෆ් එකේ ලස්සන මතකයක්නේ. මම ඔයාලත් එක්කත් මේ දේවල් ෂෙයා කරගන්නවා. මටත් කවදම හරි දවසක තව අවුරුදු ගානක් ගියත් මට මේ දේවල් බලන්න පුළුවන්, අපිට කතා කරන්න පුළුවන් යාළුවොත් එක්ක. ඉතින් මං හරි ආසාවෙන් තමයි මේ ගමනට ලෑස්ති වුණේ. මොකද මම මීට කලින් කඳු නැගලා නැහැ. හැබැයි මේ ගමන යන්න මං ගොඩාක් ආසාවෙන් තමයි එකතු වුණේ. දැන් වෙලාව නම් 1 විතර වෙලා ඇති. ඉතින් අපි ඔන්න ඔය විදියට කට්ටිය ටික යන්න පටන් ගත්තා. අපි යන්නේ මෙන්න මේ පාරෙන්. මම මේ පාරට ගියේ නම මොකක්ද කියලා ඇත්තට මතක නෑ. අතන මං හිතන්නේ බෝඩ් එකේ තිබුණා. ඉතින් අපි ඔන්න ඔය විදියට ගමන පිටත් වුණා. මේ බලන්නකෝ චූටි දේවාලයක් වගේ නේද? මේ වගේ තැනුත් මේ පාර දිගට තියෙනවා ඉතින්. ඔයාලා බලනවා ඇති මොකද මේ මෙතන චූට්ටයිනේ ඉන්නේ කට්ටිය කියලා. ඇත්තටම තව ගොඩාක් කට්ටිය ඉන්නවා පිටිපස්සෙන් යනවා. තව ඉස්සරහිනුත් ගියා. අපි තාම කන්ද ගාවට ගියේ නෑනේ කන්ද නගින තැනට. ඉතින් මෙතන සෙට් වෙවි තමයි යන්නේ කට්ටිය. මම ඔයාලට පෙන්නන්නම්කෝ ඉස්සරහට. ඔන්න බලන්නකෝ ඔන්න ඔය බෝල බුම්බන එකක් අපි තිලිනි අරගෙන ඇවිල්ලා තිබුණා. හරි ෂෝක් එක. ඉතින් ඇත්තටම අපිත් ඒකෙන් මේව කරා. පොඩි ළමයි වගේ ඉතින් හරි ෂෝයි. ගයිස් පාර දෙකට ලස්සන මල් තිබුණා. මෙන්න මේ මොනවාද කැලෑ සූරියකාන්ත මල් තිබුණා. ඉතින් මට හිතුණා මලක් කඩා ගන්න. ඒක හරි ලස්සනයි නේද මේ මල් జాතිය. ඔන්න අපි දැන් කන්ද නගින තැනට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති ටික දෙනෙක් දැන් යනවා කන්ද නගින්න. මේ බලන්නකො මේ view එක මාරම ලස්සනයි. ඔයාලට පේනව නේද මීදුම? හරි ලස්සනයි. මේ දකින්නටත් වඩා ගොඩාක් ලස්සනට දැක්කා. කෝකටත් පෙර සූදානම කියලා බාම් ටිකකුයි පැංගිරි තෙල් ටිකකුයි ගාගත්ත කකුල් වල. මොකද අපිට මේ මගතිකට යාළුවෝ එහෙම හම්බෙන්න පුළුවන් නේ. ඔව් කුඩල්ල තමයි. කට්ටිය දැන් කාන්ත නගින්න පටන් අරගෙන තියෙන්නේ. යමු එහෙනම් අපිත්. ඉතින් ගොඩක් කට්ටිය මේ අපි යන පැත්තෙන් නෙමෙයි යන්නේ අනිත් පැත්තෙන්. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේ හන්තානි කන්ද නගින්න පැති කීපයක් තියෙනවා කියලා. ඉතින් අපි මේ යන පැත්ත එච්චර අමාරු පැත්තක් නෙමෙයි, වැඩි දුර පැත්තක් නෙමෙයි. ගොඩක් කට්ටිය මේ මාර්ගය පාවිච්චි කරන්නේ කන්ද මේ බහින්න තමයි මේ මාර්ගය පාවිච්චි කරන්නේ. අපි ඔන්න ඔය විදියට කන්ද නගින්න පටන් ගත්තා. බලන්නකෝ view එක කැලයක් මෙතන යනවා වගේ තමයි පේන්නේ නම්. හැබැයි උඩට වෙන්න ගොඩක් ලස්සනට ඇති. අපි බලමුකෝ. එන්න මාත් එක්ක යමු. She moves like a map with no borders. A whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane. But something in the way she moves keeps pulling at my chain. Oh. දැන් තමයි ධර්ණ වීඩියෝ කරන්න ඕනි හොඳ. ඔව් ඒක තමයි. මට දැන් සාධාරණ සැකයක් තියෙනවා පොඩ්ඩක් ඉන්නවද කියලා මේ ටිකේ.
පස්සෙන් කවුරුත් ආගෙන මණ්ඩම අන්තිමට බා දැන් ගන්න. ඔන්න ගායිස් අපි කොහොම හරි හන්තන කන්දර ළඟා වුණා. දැන් අපි ඉන්නේ කන්ද උඩ බලන්නකො වීව් එක කොහොමද කියලා. මාරම හුලඟක් තියෙන්නේ දැන්. මොකද දැන් ගොඩක් හවස් වෙලා අපි ටිකක් පාරක් වුණායි නගින්න. හැබැයි වීව් එක නම් මාරම ලස්සනයි. මේ බලන්නකෝ. ඉතින් හරි ලස්සන මතකයක් මටත් මේක. තව අවුරුදු ගානකින් මම මේ වීඩියෝ එක බැලුවත් මට මේ දේවල් මතක් වෙයි. ඔයාලට මම ෂෙයා කරා වගේම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් ඒ දේවල් විඳින්න කැම්පස් එකට එන්න. මේක බලන නංගිලා මල්ලිලාටත් හරි ලස්සන අත්දැකීම් ගන්න කැම්පස් එකට එන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් අපේ හන්තාන බැච් ට්‍රිප් එක අපි හැමෝටම හරිම ලස්සන මතකයක්. තව දවසක කතා කරන්න පුළුවන් ලස්සන සුන්දර මතක ගොඩාක් අපි එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ගන්නත් අපි අමතක කරේ නැහැ. අලුත් vlog එකකින් මම ආයෙත් එන්නම්. එතකන් channel එක subscribe කරලා තියාගන්න.